හායි යාළුවනේ ඔන්න ඉතින් අදත් පොඩි ගල් කෑල්ලක් අරගෙන මගේ යාළුවන්ට කියලා දෙන්න හැමදාම කියනා වගේ මුලින්ම කියන්නම් කරදරයක් කියලා හිතන්න එපා මගේ යාළුවනේ අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න නම් කතා කරන්න අඩුම මුදලට මගේම පකල් වල ගල් වලට මිලදී ගන්න පුළුවන් ඒ වගේම පිටරට මගේ යාළුවෝ ඉන්න නම් කතා කරන්න බිස්නස් එකක් පටන් ගන්න කැමැත්තෙන් ඔයාලා ඉන්න ඕනම රටකට ෆ්‍රී ඩිලිවරි කරනවා යාළුවනේ අද රටේ ලෝකේ ප්‍රශ්නත් එක්ක ඉතින් හරි අමාරුවෙන් ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ ගරන්න පුළුවන් කට්ටිය ගරන්න ඉල්ලන් හොයාගෙන ලයිසන් හරි කමන්නේ දාලා කරලා ගරන්න බැරි කට්ටිය කවුරු බිස්නස් එකක් පටන් ගන්න කැමැත්තෙන් ඉන්න නම් කතා කරන්න ගොඩ දාලා දෙන්න යන්න පාර හදලා දෙන්න දෙයියනේ කියලා යන්න මේ ගල් කෑල්ල ගැන මං කියලා දෙන්නම් මේ තියෙන ගෙවුඩ ගලක් කැලුනේ සිල්කි ගතිය තියෙනවා ගෙවුඩ පටිත් ඕන්නම් තියෙනවා මේක ආරුණුවට කපන්නත් පුළුවන් මේක තියෙනවා කැරට් 10ක් යාළුවනේ 10.10ක් තියෙනවා බලන්න මේක මගේ පකල් වලින් හම්බෙච්ච ගල් කෑල්ල ලෝකීන් ගල් කෑල්ලක් යාළුවනේ මේක ගෙවුඩට පුච්චන්න පුළුවන් මේකේ දුම තියෙනවා ගෙවුඩ පටි ඔක්කොම හොඳටම තියෙනවා ලෝ ක්ලීන් ඒ කියන්නේ ලෝ ක්ලීන් කියන්නේ පිරිසිදු ගලක් යාළුවනේ හොඳ ගල් කෑල්ලක් කපලා උපදමලා ගන්න පුළුවන් මේකේ කැරට් පහක් විතර බේර ගන්න පුළුවන් යාළුවනේ හොඳට සිල්කියක් තියෙනවා උන් බලන්න සිල්කි කියන්නේ සිල්කි ගතිය කියන්නේ මේක සිල්කි වැඩ කියනවනේ ගල් වල මේ තියෙන සිල්කිය මේක සාමාන්‍යයෙන් කොට්ටර උනාට පස්සේ යාළුවනේ මේක සම්පූර්ණ මේ වීදුරු ගතිය නැති වෙනවා ඒ වගේම මේ තියෙනවානේ මකුළු දැලේ නූල් වගේ මේ වලට පේනවානේ අන්න ඒවා තද පාටකට එනවා හොඳටම තද පාටකට එනවා යාළුවනේ මේ තියෙන්නේ ගෙවුඩ ගලක් සිල්කිට කියන්නත් පුළුවන් සිල්කි ගලක් කියන්නත් පුළුවන් හොඳ පාට එන ගල් කෑල්ලක් යාළුවනේ ඔන්න ඉතින් මේකත් ඔයාලට මිලදී ගන්න පුළුවන් මේ තියෙන්නේ මම අර කිව්ව මකුළු දැල ඔයාලට පේනවා නේද මේක තාරනුලට කපන්නත් පුළුවන් ඕන්න නැත්තම් ගෙවුඩට ගන්නත් පුළුවන් යාළුවනේ. ඉතින් මේවත් මහ ලොකු ගණන් කියන්නේ කතා කරන්න මට පුළුවන් උදව්වක් මම ඔයාලට කරලා දෙන්නම්. ඒ වගේම පතල් ලයිසන් එකක් දාගන්න කොහොමද? ඩිල්ල ලයිසන් එකක් දාගන්න කොහොමද කියලා ඉල්ලමක් ගැන දැනගන්න. ගල් හම්බෙලා තියෙනවා නම් ඔයාලා මැනික් කරන කට්ටිය දන්නේ නැත්නම් දාන්න මගේ ඩයලොග් නම්බරයට මම බල්ලා ඔයාලට කියන්නම්. ඉතින් ඉගෙන ගන්න තමයි කියන්න තියෙන හැමදාම මේ තියෙන්නේ ගෙවුඩ ගලක්. ආර්නුලට කපන්නත් පුළුවන් සිල්කිය වැඩ. දෙපැත්තටම ගන්න පුළුවන් ඒ කියන්නේ ගෙවුඩට ගන්නත් පුළුවන් ආර්නුවට ගන්නත් පුළුවන් යාළුවනේ කට්ටෙන් පොලිස් ගොඩක් කට්ටිය ගන්න කොයිද කියලා අහන හැමදාම මම මේ වචනේ කියනවා කරදරයක් කියලා හිතන්න එපා ගාල්ල මාතර බේරුවල ඩිගම්බෝ අනික මගෙන් ගල් ගන්නවා නම් ඔයාලට රෆ් එකේ පිටින් වික්කක් කමන්නේ ඔයාලට ලොකු ලාභයක් එන්න තමයි මම දෙන්නේ එහෙනම් වීඩියෝ බලලා ඉගෙන ගන්න පරිස්සමෙන් ඉන්න දෙයනේ කියලා ගේමක් ගහන්න බලන්න මගෙන් උදව්වක් තියෙනවා නම් කතා කරන්න මට පුළුවන් දැන් මං කරලා දෙන්නම් එහෙනම් බුදු සරණයි ජය වේවා